Hey study lovers, welcome or welcome back to my YouTube channel. ඉතින් මං අදත් අරගෙන ආවේ මගේ යුනි ලයිෆ් එකේ තවත් එක ලස්සන දවසක් ගැන. මං ඉතින් හිතනවා මේ vlog එකටත් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ මගේ යුනි series එකත් එක්ක join වෙන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි vlog එකට යමු. ඉතින් මං අද ඇඳ outfit එක තමයි මේක. බලන්නකො ගිය සතියේ කහ පාටින් හැඩ වෙලා තිබ්බ ජපුර අද මොන පාටින්ද හැඩ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අද මට ලෙක්චර්ස් තියෙන දෙකයි මේක තමයි පළවෙනි ලෙක්චර් එක. මේ සබ්ජෙක්ට් එකේ අදත් අපිට තිබ්බේ group activities දෙකක්. ඉතින් ඒ ලෙක්චර් එක ඉවර වෙලා අපි ලන්ච් එක ගන්න ගියා. ඔයාලට කියන්න මම මාර මාසය මගේ යාළුවාගේ අම්මගේ බත් එකට. ඉතින් එයාගේ අම්මා මටත් එක්ක එවනවා. thank you aunty. ඉතින් ලන්ච් එක අරගෙන මං එහෙම ආව හෝලි ෆියස්ටා එකේ ටිකට්ස් ගන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් vlog එක බොහෝ දුරට හෝලි vlog එක වෙයි. ඉතින් බලන්නකෝ අපි කොහොමද හෝලි සමරන්නේ කියලා. ඉතින් ටිකට්ස් අරගෙන මං එහෙමම ඊළඟ ලෙක්චර් එකට ආවා. ඉතින් ඔය විදිහට අද දවසට තියෙන ලෙක්චර්ස් ඉවර වුණා. ඊළඟට මට ස්ටාර්ට්අප් හබ් එකෙන් ඕගනයිස් කරපු ඉවෙන්ට් එකකට ජොයින් වෙන්න තියෙනවා. ඉතින් බලමු මොකද්ද එතනදී සිද්ධ වෙන්නේ කියලා. ගෙස් කරන්නකෝ බලන්න කවුද මේ කියලා. ඉතින් ඔයත් ව්‍යවසායකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් දැනටමත් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඔයාගේ ෆැකල්ටි එක මොකද්ද කියලා දාලා නැහැ. ඔයා ජපුරට ආවොත් අනිවාර්යෙන් මේ ක්ලබ් එකට ජොයින් වෙන්න. මොකද ඕගලන්ට ලොකු රුකුලක් වෙනවා මේ ක්ලබ් එකේ ඉන්න එක. ඔයා ගෙස් කරා හරි. මිහින් ලියනාරච්චි සර් තමයි අද අපේ ඉවෙන්ට් එකේ ප්‍රධාන සම්පත්දායකයා විදිහට ආවේ. ඉතින් සර් හොඳට මේ ඉවෙන්ට් එක කරා. ඉතින් සර් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ තමන්ගේ පළවෙනි රුපියල හම්බ කරලා තියෙන්නේ කවුද කියලා අහලා. ඉතින් ඇත්තටම ගොඩක් අය හිටියා. මොකද අපි දැන් ලොකුයිනේ. ඊට පස්සේ සර් අපිව ගෲප් 4කට බෙදලා කිව්වා මාසෙකට ලක්ෂ 150ක් රටකජු විකුණලා කොහොමද හම්බ කරන්න කියලා ප්ලෑන් එකක් හදන්න කියලා. ඉතින් ඇත්තටම ඒ ගෲප්ස් 4ෙන්ම ටිකක් ප්‍රායෝගිකව ඒ ගාණක් හදලා පෙන්නුවේ අපේ ගෲප් එක. ලක්ෂ 5ක් වෙන හරි. ඒක අපි බලන්නේ. කෙනෙක් ගෙදර හෙඩ් කරන්න බෑ. තීරණ අපිට දාන්න. ඒ තීරණයකට අපි ඩ්‍රස් කෝඩ් එකක් දෙනවා. මොකද දැන් අන්නතරම බස් එකේ කියන තහන තියෙන 25 වල 25 පස්සේ එක බස් එකකින් රුපියල් 50 ගානේ 10ක් විකුණනවා. එතකොට 500ක් ලැබෙනවා. 500ක් ලැබෙනවා. ඒ වගේ ඊට පස්සේ 500 ගානේ බස් 100කට නගිනවා. එතකොට ආදායම 50000ක්. රුපියල් 50000යි එක දවසකට. මේක බස් එකකින් මේක දිනකට ආදායම. ඒ වගේ මෙයා දවස් 10ක් වැඩ කරලා තින් ලක්ෂ 5ක් හොයන්න පුළුවන්. නේ? අර බින්දුවක් දාන එකනේ ලක්ෂ 5ක් හොයන්න පුළුවන්. ඊට පස්සේ මෙයා දින 30ම වැඩ කරලා තින්. මේ කියන්නේ මාසයක් වැඩ කරලා තින් ලක්ෂ 5 ගානේ 30ක් කියන්නේ ලක්ෂ 15ක් හොයාගන්න පුළුවන්. මට ලක්ෂ 15ක් හොයාගන්න පුළුවන්. ඔයා විශ්වාස කරනවද? එක මාසයකට ලක්ෂ 15ක් හොයාගන්න පුළුවන් රටකජු විකුණලා.
දැන් මේ වීඩියෝ එක පටන් ගත්තේ කොහොමද මාසෙකට ලක්ෂ 150ක් හොයන්නේ කියලා. දැන් තනිව මහන්සි වෙලා ලක්ෂ 15ක් හොයන්න පුළුවන්. මේක මාර ප්‍රායෝගිකයි. දවසකට බස් 100ක නගින්න තියෙන්නේ. එක බස් එකකට රටකචු පැකට් 10ක් තමයි විකුණන්න තියෙන්නේ. ඉතින් මේක ප්‍රායෝගිකයි. අවශ්‍යතාවය තියෙන කෙනෙකුට මේක ප්‍රායෝගිකයි. සමහරවිට මේක ඉතින් පර්සනලි මට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වැදගත් වුණා. ඉතින් thank you sir අදාවට ඔයාගේ දැනුම අපිත් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ අපිට පොඩි ට්‍රීට් එකකුත් හම්බුණා. ඊට පස්සේ BOC බෑන්ක් එකෙන් නවක ව්‍යවසායකයන්ට දෙන ලෝන් සම්බන්ධව සෙෂන් එකක් කරා. දැන් අපි මේ ව්‍යවසායකයෝ ගැන කතා කරන්නේ නේද? තාම අපිට බෑ. අපි තාම ඉන්නේ ස්ටාර්ට් අප් එකේ. තරුණ කණ්ඩායමක්, ජව සම්පන්න තරුණ කණ්ඩායමක්, entrepreneursලා කණ්ඩායමක් හදන්න බැංකුවක් ඉටු කිරීමක් විදිහට සලකලා තමයි මේ ලෝන් එක ඔබ වෙනින් 104 දෙන්නේ. ඊට අමතරව 107 මේ ලෝන් එක ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ගෙවිලා ගියේ. ඉතින් මං හිතනවා මේ vlog එකත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන vlog එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. bye. එලා අතරම් bye. bye.